ආයිබෝන් මිත්‍රෝනි මම අද වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් මේ සරලව මිරිස් වගාව පටන් ගන්න කොහොමද කියන එක ගැන. ඒ කියන්නේ ආර්සිත ගෘහ ක්‍රමයට. එතකොට මම කලිමුත් වීඩියෝ ගෙනලා තියෙනවා සාමාන්‍යයෙන් ලී වලින් වගා කරපු වගේ විස්තර. ඉතින් මම අද ගේන්න බලාපොරොත්තු වෙනවා ඒ වීඩියෝ වල ඉතුරු කොටස විදිහට ලී වලින් හරි මොනවා හරි දෙයකින් මේ වගේ ටනල් එකක් හරි එහෙම ගෘහයක් හදාගන්නේ කොහොමද? ඊට පස්සේ මෙවට අවශ්‍ය දේවල් මොනවද? පොලිතින් හරි නෙට් හරි මොනවා හරි ඕන දේවල් මොනවද? මේවා ගන්නෙ කොහෙන්ද? ඊට පස්සේ මේවා හරියට හදාගන්නේ කොහොමද? ඊට පස්සේ මේවා හරියට කියන්නේ පොලිතින් එක ගත්තොත් පොලිතින් එක ගහන්න ඕන විදිහක් තියෙනවා. ඊට පස්සේ නෙට් එක ගත්තොත් නෙට් එක ගහන්න ඕන විදිහක් තියෙනවා. එතකොට අන්න ඒවා නියරදව ගහගන්නේ කොහොමද? නියරදව සවි කරගන්නේ කොහොමද? ඊට පස්සේ මේකේ වගාවක් අපි ආරම්භ කරන්නේ කොහොමද? නියරදව වගාවක් ආරම්භ කරන්නේ කොහොමද? ඊට පස්සේ මේ වගාව අපි ආරම්භ කරපු වගාව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගැන වීඩියෝ එකක්. ඒතර මේක නයිමිරිස් වලට විතරක් නෙවෙයි එළවලු වගාවටම පොදුයි. එළවලු වගාවටම පොදුයි. මේ වගේ ගෘහ හදාගන්නේ කොහොමද කියන එක ගැන විස්තරයක්. ඉතින් මේ වීඩියෝ එක බලන්න. අනිත් එක තමයි ආරක්ෂිත ගෘහයක් කෙනෙක්ට අපි කියපුවම ලී වලින් හරි නැත්නම් සරල ක්‍රමයකට හදාගන්න කියලා අපේ කට්ටිය කියන්නේම ලී වලින් හදන්න බෑ. ඒක කෙටි කාලින එක එච්චර කල් තියෙන්නේ නැහැනේ. එහෙම කතාවක්. ඉතින් මේ ලී වලින් ටනල් හදන එක අපේ රටේ නැති වුණාට වෙන රටවල ගොඩක් කරන දෙයක්. සාමාන්‍යයෙන් වගා කරන්න අපහසු පරිසර තියෙන මේ රටවල් වල ගොඩක් ලී වලින් ටනල් හදලා වගා කරනවා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ වගා කරන්න තියෙන අපහසු පරිසරය. දැන් අපේ රටෙත් හැබැයි ඒ වගේ පරිසරයක් සමහර වෙලාවට තියෙන මොකද මේ දැන් ක්ලයිමේට් චේන්ජ් වීමත් එක්ක මේ සාමාන්‍යයෙන් වහිනවා හැම වැඩි. එක දිගට වහිනවා. ඒතකොට අපිට එළවලු වගාවට සාමාන්‍යයෙන් මේ ගෘහ තිබ්බනම් එහෙම නැත්නම් ආරක්ෂිත ගෘහ තිබ්බනම් මොකක් හරි පොලිතින් එකකින් වහලා තිබ්බනම් මේ අපිට හොඳ වගාවක් කරන් යන්න පුළුවන් වැස්සේ අවුව මේ බලපෑමක් නැතුව. ක්ලයිමේට් එකේ බලපෑමක් නැතුව. ඊට පස්සේ අපිට කන්න බේදයක් නැතුව. ඒ කියන්නේ අපිට එක දිගට අස්සන්න ගන්න පුළුවන් කන්න බේදයක් නැතුව. ඉතින් එතකොට අපි මේ ගෘහ හදද්දී අපිට යන මේ ලොකු වියදමක් එක්ක මේ ලංකාවේ මේ වැඩ කරන එක ටිකක් අමාරුයි සාමාන්‍ය මිනිසෙක්ට. සාමාන්‍ය කෙනෙක්ට පටන් ගන්න අමාරුයි එකපාරටම මේ ලොකු මුදලක් වියදම් කරන්න දෙන හින්දා. එතකොට අපිට මූලික ප්‍රාග්ධනය අඩුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් සාමාන්‍යයෙන් හොඳ වගාවක් කරගන්න ඉස්සෙල්ලාම පටන් ගන්න. ඊට පස්සේ ඉගෙන ගන්න. ඒකින්ද මම අද ඔයාලට කියලා දෙනවා මගේ අත්දැකීම් වලින් සරලව වගාවක් අපි පටන් ගන්නෙ කොහොමද? මේක හදාගන්නේ කොහොමද? වගාවක් ආරම්භ කරන්නේ කොහොමද? වගාව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගැන නයිමිරිස් වලට විතරක් නෙවෙයි එළවලු වගාවටම පොදුයි. ඉතින් බලන්න වීඩියෝ එක කොහොමද කියලා. හරි අපි මුලින්ම බලමු මේ වගා ටිකක් මේ වගේ දැනට කරපු පොඩි වගා මේ තියෙන්නේ මේ වගේ හදපු මේක හැදුවේ නුවර ගෙඩුවේ හැදුවේ මගේ අලුත් කොට්ටාසේ පිටියකොඩ මේ කොට්ටාසේ හදපු එකක් මේ පොඩි ටනල් එකක්. ඒ කියන්නේ මෙහෙම මම ටනල් කතන්දරේ කිව්වට පස්සේ UV ප්‍රතිරෝධ පොලිතින් එක ගෙනල්ලා ගැහුවා. ගෙදර තියෙන PVC බට එහෙම නැත්නම් මේ ගෙදර තිබ්බ බට වගේ. මෙහෙම ගෙදර තිබ්බ බට වගේ නමලා මෙහෙම නමන්න ඕනේ නැහැ. ඇත්තට මෙහෙම සරල ටනල් හදද්දී මේගොල්ලෝ මේක නමලා හැදුව ටනල් එකක් වගේ නමලා හදලා උඩින් UV ප්‍රතිරෝධ පොලිතින් එක ගැහුවා. ඊට පස්සේ වටේට ගැහුවා ඉන්සෙට් කෝබ්නෙට් ගැහුවා. ඊට පස්සේ ගෙදර තිබ්බ සෙවන දැල් වගේකුත් ගැහුවා. දැන් බලන්න මේකේ ෆොටෝස් තියෙනවා වගාව මුල ඉඳලා. ඒ කියන්නේ පැල පොඩි කාලේ ලොකු කාලේ ඊට පස්සේ අවසාන වෙනකම්ම ෆොටෝස් තියෙනවා වගාව අන්තිමේට පොලිතින් එක උඩටම ගියා. ඊට පස්සේ දැන් ගස් කපලා ආයෙ කොට කරගත්තා. උඩටම යනවා ගස්. ඊට දැන් අපි මේ ගොඩක් උසට හැදුවේ නැති හින්දා ගස් පදිනවා උඩ. හැබැයි හොඳට මිරිස් කැඩුවා. හොඳට මේ මිරිස් හැදුනා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ සතියකට කිලෝ 2-3ක් වගේ කැඩුවා. මේකේ මේ ගස් 45 50ක් විතර වගේ තමයි තිබුණේ ගස්. පොඩි ගාණක් හැදුවේ. ඒකල මේ හැම සතියෙම හැබැයි මිරිස් කැඩුවා පොඩි ගාණක්. ඉතින් ලස්සන වගාවක් කරා පොඩියට. එතකොට මේ ටනල් එක ගහන්න මේ පොලිතින් එක ගන්න මෙයාට රුපියල් 5000ක් විතර වගේ තමයි ගියා කියලා කිව්වේ. මම කියන්නම් මේ පොලිතින් එක ගණන් ඔක්කොම විස්තර කියන්නම් ඉස්සරහට. එතකොට උඩ තට්ටුවේ ගෙදර වහලයක් තිබ්බා නිකන්. ඒ කියන්නේ වැඩි භාවිතර ගන්න නැති වහලයක් ගහලා තිබ්බෙකුත් වහලේ අයින් කරලා පොලිතින් එක ගන්න නයිමිරිස් වගාවක් පටන් ගත්තා. මේ කියන්නේ එක කොටසක විතරක් වහලේ අයින් කරලා වහලේ උඩ වහලා තිබ්බේ වයින් කරලා ඒ වහලේ උඩට ගිහුවා පොලිතින් එක. ඒකෙල්ල මම දුන්නා 150ට ඉන්සෙට් කෝප් නෙට් එක නෙට් කෑල්ලා. ඒකෙන් වට කරලා මේ ඒක ඇතුළේ මිරිස් වගාව පටන් ගත්තා. මේ ස්ලැබ් එකක් උඩ වහලේ අයින් කරලා වහලට පොලිතින් එකක් ගහලා හදලා තියෙනවා. ඉතින් ඒකෙත් හොඳ වගාවක් දැන්න කරගෙන යනවා පොඩි වගාවක්. හරි අපි ඊට පස්සේ බලමු. ඊට පස්සේ මේක ඇවිල්ලා මේ දෙවෙනිද පෙනෙන එක අය හැදුවේ අවිස්සාවෙල්ලේ. මේ අය අවිස්සාවෙල්ලේ මගේ කලින් මේ මම අර ආස්තුගෝස මේ ලී වලින් හදන වීඩියෝස් දැම්මන් පස්සේ බලලා හදන්න පටන් ගත්තා කියලා තමයි කිව්වේ. මේ ලී වලින් හදලා තිබ්බ ලොකු ටනල් එකක්. ඒ කියන්නේ මේක මට මතක විතර වර්ගයට 3000ක් විතර තිබ්බා. මම මේ ගිය අවුරුද්දේ ගිහින් ගත්ත ෆොටෝස් ටික.
වර්ගයට 3000ක් විතර මේ සම්පූර්ණ ලී වලින් උණ ලී වලින් තමයි හදලා තිබ්බේ. එතකොට වටේට ඉන්සෙක්ට් ප්‍රූෆ් net ගහලා මේ උඩට UV ප්‍රතිරෝධ පොලිතින් ගහලා. මේක ලොකු ටනල් එකක්. ඊට පස්සේ මට කතා කරලා ඊට පස්සේ මට ආසයි තුන ගිහිල්ලා බලන්න මම ඊට පස්සේ ඇත්තටම ගියා මේ වගා මුල් කාලේ විතරයි ගියේ. මේ ගිහිල්ලා බැලුවා මේ කතා කරලා ඉතින් වෙන්න ඕන අඩුපාඩුද විස්තර කියලා දුන්නා. ඒතර මේකේ මෙයා මේ රෙදි වගේ උඩට දාලා තියෙන්නේ මේ අර පැල කාලේ සාමාන්‍යයෙන් න්‍යාය මිරිස් වගකට සෙවණ දුන්නට කමක් නැහැ. පැල කාලේ සෙවණ දෙන්න ඕනේ නැතම මෙහෙම රෙදි දාලා තියෙන්නේ. මේක මේ හැමදාම කරන්න ඕනේ ගන්න. ඒ කියන්නේ රෙදි දිගටම හැමදාම දාන් ඉන්න ඕනේ නැහැ මෙහෙම. මේ සෙවණ දාන්න මුල් කාලේ සෙවණ දෙන්න තමයි මෙහෙම දාන්නේ. ඉතින් මේක ලොකු ටනල් එකක් මේ ලී වලින් හදලා ඊට පස්සේ බලන්න UV ප්‍රතිරෝධ පොලිතින් ගහලා ඉන්සෙක්ට් ප්‍රූෆ් net ගහලා නියමයට හදලා තියෙනවා. හැබැයි මෙහෙමයි දැන් මේ වගේ ඒව හැදුවට කමක් නැහැ. හැබැයි ටික ස්ථිරව තියෙන ලී ගන්න ඕනේ එතකොට. කියන්නේ ස්ථිරව තියෙන ලී ගන්න ඕනේ. දැන් උණ ලී තියෙනවා සෑහෙන කාලයක්. හැබැයි ගලවන්න වෙනවා උණ ලී මේ අර දිරන්න මේ සත්තුන්ගේ හානියට ලක් වෙනවා මේ උණ ලී. ඒ හින්දා එහෙම ඒව එක්ක ගන්නව නම් දව ආරක්ෂක හරි ගන්න ඕනේ. ඉතින් මේක මේ ආසෙ හිතුණා මටත් බලන්න. ඒ හින්දා මමත් ගිහින් බැලුවා. හොඳ වගාවක් මේ කරන්න පුළුවන් මේ විදිහට ටනල් එක හදාගත්තොත්. මේ අයියා මම මේ ළඟදිත් මට කතා කරා තාම සාමාන්‍ය වගාව කරන් යනවා කියලා. හරි ඊට පස්සේ මේක ලී වලින් හදලා තියෙන. ඒතර මේ උණ ලී ඊට පස්සේ පුවක් රීප් වගේ දේවල් අරගෙන හදලා තියෙන්නේ. පුවක් මේ රීප් පල්ලා උඩට ගහලා තියෙන්නේ. ඉතින් මේ ඊට පස්සේ මේක උඩට ගහලා තියෙන UV ප්‍රතිරෝධී පොලිතින් එක ඊට පස්සේ වටේට ගහලා තියෙන රෙදි. රෙදි කියන්නේ සාමාන්‍යයෙන් මේ දැන් වගාව වටේට ගහන්නේ රෙද්දක් තියෙනවා. එතකොට ඒකෙත් හැබැයි වර්ග තියෙන පොඩ්ඩ බල්ලා ගන්න ඕනේ මේ රෙද්ද ගහනවා නම් මේකේ මේ සමහර වෙලාව ඉක්මනට දිරනවා. ඒ කියන්නේ ඉක්මනටම මේ දිරලා කඩම් වැටෙනවා. ඒ හින්දා එහෙම රෙදි ගන්නවා නම් හොඳ එකක් ගහන්න ඕන. රෙද්ද ගෙහුවට වැරද්දක් නැහැ. හැබැයි හොඳ රෙදි ගහන්න ඕන. ඊට පස්සේ ඊට අමතරව සාරි ගහන්න පුළුවන්. සාරි මේ වගේ දේවල් වලට ගහන්න පුළුවන්. ඒතර පොලිතින් එක නම් මේක UV ප්‍රතිරෝධ පොලිතින් එක ගහලා තියෙන්නේ. මේක බලන්න මේ දැන් මේ වගේ දේවල් ආච්චි දෙක නමන්න ඕනේ නැහැ. ආච්චි වගේ නමන්න ඕනේ නැහැ. මෙහෙම දෙපැත්තට පාත් කරලා ගහන්න පුළුවන්. මේකේ මැද උස තියෙනවා සාමාන්‍යයෙන් අඩි 10ක් 12ක් විතර වගේ ගණන් තියෙන්නේ. ඊට පස්සේ දෙපැත්තට අඩි 7ට විතර වගේ පාත් කරලා තියෙන්නේ. ඊට පස්සේ පොලිතින් එක හොඳට දෙපැත්තෙන් ඇදලා ගහලා තියෙන බලන්න මේක ලී ගැහුවා. පොලිතින් එක හොඳට ඇදලා ගහලා තියෙන මෙහෙම මෙතෙන්ද ගහලා තියෙන රබර් ක්ලිප් තියලා තමයි ගහලා තියෙන්නේ. මේකේ වගාව බලන්න හොඳ ලස්සන වගාවක් දැන් කරා යනවා. මේ මම මේ ෆොටෝ ටික ගන්නලා ඩයබටිස් කඩනලා ගිහලා මම මේ ෆොටෝස් ටිකක් ගත්තා බලන්න මේ හොඳ ලස්සන වගාවක් කරගෙන යනවා මේ දැනට පටන් අරගෙන. එතකොට මේක දිග බලල 17.32යි. ඉතින් මේකේ පැල තියලා තියෙනවා අපි පැල 90ක් විතර. දැන් මේ වගේ පොඩි ගෘහයක් හදලා පැල තියෙනකොට ඉතින් මේ සමහර වෙලාවට අපිට සාමාන්‍ය පරතරයට තියන්නත් බෑ. ඒ කියන්නේ මේ සාමාන්‍ය අඩි 3 පරතරයට තියන්න චුට්ට අමාරු වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. ඉතින් අඩි 2.5 3 අතර වගේ පරතරයක් තියාගන්න. ඒකල මෙහෙම පොඩි ගෘහයක් ඉඳන් මෙහෙම වගාවක් කරගෙන යන්න පුළුවන්. මේක ඊගාවික මේක හදලා දෙන්නේ නුවරමයි. මේක කරලා දෙන්නේ මේක ස්ලැබ් එකක් උඩ තියෙන්නේ. ඒතකොට මේ එක පැත්තක බිත්තිය තියෙන්නේ. බිත්තිය ඉඳලා අනිත් පැත්තට පහත් කරලා තියෙන්නේ. ඒතකොට බලන්න මේ වගේ මේ පොලිතින් එකක් ගහන්න මේ අපි මෙහෙම වහලයක් ගහනකොට ලී ගහන්න ඕනේ එක පැත්තට විතරයි. පොලිතින් එකක් ගහන්න සාමාන්‍ය වහලයක් ගහනකොට ලී ගහන්න ඕනේ එක පැත්තට විතරයි පොලිතින් එක තියෙන වහලේ. මොකද ලී අනිත් දෙපැත්තටම ගැහුවොත් මේ කොටු හිටින හින්දා වතුර බහින්න එක මේ ගැටලුවක් වෙනවා. වතුර පෙරෙන්න බලනවා. ඉතින් අපිත් එක අත්දැකීම් තමයි ඉගෙන ගත්තේ. උඩින් වහලේ ගැහුවොත් දෙපැත්තට පාත් කරත් ලී දෙපැත්තට විතරක් ගහන්න ඕන. එක පැත්තකට ගැහුවොත් උඩින් ඉඳලා පල්ලයට විතරක් ලී ගහන්න ඕන. ඒකට වතුර හැදෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද දැන් කොච්චර පොලිතින් එකක් ඇදලා ගැහුවත් මේ ලී වලට මොනවා හරි රබර් කැලි හරපේලා එන ගහනකොට මේ සාමාන්‍ය සම්පූර්ණයෙන් ඇදෙන්නේ නැහැ හොඳට මේ GI බට වලට මේ යකඩින් ගහන GI බට ගහලා ගහන ටනල් එක අදිනවා වගේ. ඒතර සම්පූර්ණයෙන් ඇදෙන්නේ නැතිව පොඩි හැරි මේ බෑවුමක් හැදෙනකොට ඒක මේ පල්ලෙහාට හිට්ටාම වතුර ඒක දිගේ පල්ලෙහාට යනවා. ඒ හින්දා ලී දාන්න ඕනේ එක පැත්තකට විතරයි. ඒ කියන්නේ වතුර බහින පැත්තට විතරක් ලී දාන්න ඕනේ. මේකත් මේ එහෙම හදපු එක. බලන්න මේ තියෙන එකේ වගාව මෙතන තියෙන ගස් 60යි. මේකෙත් මේ මිරිස් කඩන වෙලාවක ගිහලා මම ෆොටෝස් ටිකක් ගත්තා. බලන්න මේ කරල් වල ලස්සන කොහොමද කියලා. ඉතින් මේ වගේ වගාවක් කරොත් මේ සෑහෙන කාලෙක මේ වගාව කරන්න පුළුවන්. හැබැයි මේකේ වටේට මුකුත් රෙදි ගහලා නැහැ. මේක වටේට සාරි හරි හොඳට මේ උඩට එනකම්ම ගහන්න ඕනේ. මේක සම්පූර්ණ දැන් මේ වගේ ගෘහයක් හදද්දී ඇත්තටම මේ සම්පූර්ණ වැහෙන්න ඕනේ. නැත්නම් පළබෝධ આવොත් අපිට පාලනය කරගන්න අමාරුයි. හානි කරන්න උඩ මේ තියෙන හැකියාව වැඩි. මොකද මේ ගස් හොඳට හැදෙන හින්දා. හරි ඊට පස්සේ මේක බලන්න. මේකත් මේ නුවරම හදපු එකක්.
මේකේ සාමාන්‍යයෙන් හොඳ ලී අරන් ඇවිල්ලා හදලා දෙනවා. ඒ කියන්නේ රීප් අරන් ඇවිල්ලා එතකොට මේ මහ ගොඩාක් ලොකු රීප් නෙවෙයි. ඇත්තටම පොලිතින් එකක් උස්සන් ඉන්න පුළුවන් සයිස් එකේ රීප් තිබ්බනම් ඇති. මේ රීප හොඳට ගහලා ඉවරලා උඩින් පොලිතින් එක ගහලා වටේට ඉන්සෙක්ට් රූම් net එක ගහලා දෙන්න. එතකොට මෙහෙම රීප ගෙහුවට කමන්නේ. මොකද දැන් මේ රීප මේවා මේ තෙමෙන්නේ නැහැ. ඒ කියන්නේ උඩින් ගහන්න අපි UV පොදුරේදී පොලිතින් එක ගන්න මේ පොලිතින් එකෙන් තෙමෙන්නේ නැහැ. මේක වහලයක් ගෙහුවා වගේම තමයි. දොරව දිරන්නේ නැහැ ලී. එතකොට අපිට පුළුවන් නම් මේකෙන් මොකක්ද දව ආරක්ෂකයක් හරි ගා ගන්න පුළුවන් නම් සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. එහෙම ඉක්මනට දිරලා කඩම් වැටෙන්නේ නැහැ. දැන් මෙහෙම ලී වලින් ටන්නලක් හදන්න කියලා කෙනෙක්ට කියපුවම කියන අයියෝ ඉතින් ටික කාලෙක ඉක්මනට කඩම් වෙන්නවනේ එහෙම. ඉතින් ඊට වඩා මේ GI බට වලින් ගහලා ලොකු ගාණක් වේදම් කරනකොට මේ ලී තියෙනවා නම් අපිට ලී වලින් ගහලා මේ ඉන්සෙක්ට් ප්‍රූෆ් net ගහලා උඩට පොලිතින් ගහම සෑහෙන කාලයක් තියෙනවා. ඒක දිරලා කඩම් වැටෙන්නේ නැහැ. ඒ හින්දා මේක ඇත්තට මන්නම් කියන්නේ මෙන්න මෙහෙම හදන එක හොඳයි කියලා. මේ ලී වල මොකක් හරි දව ආරක්ෂකයක් හරි ගාලා ගන්න. ඉතින් ආරක්ෂිත ගෘහයක් හොඳට හදාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. මේක ඇත්තටම හොඳ වගාවක් කරන්න පුළුවන්. තාම පටන් ගත්ත විතරයි. හැබැයි පොඩි මේක. මෙහෙම පොඩි ඉතින් ගෘහ හදන්න බෑ. ටිකක් ලොකුවට ඉතින් මේව හදන්න ඕන වර්ගඩි 800,000ක්වත් වෙන විදිහට. ඊට පස්සේ මේ ගෘහේ මම පෙන්නලා තියෙනවා මගේ කලින් වීඩියෝ වල. මම හොඳ වගාවක් පෙන්නුවේ නෑ. බලන්න මේකේ තියෙන මම ඇතුළට ගිහලා ගත්ත මේ ෆොටෝස් වීඩියෝස් ටිකක් තියෙනවා මේ ඒත් මේක ටික කාලෙකට කලින් ගත්තේ ඔබ බලන්න මිරිස් කරල් හැදෙලා තියෙන ලස්සන. මෙහෙම ලස්සනට මිරිස් හැදෙනවාද එළියේ. එනේ එළියේ හැදෙනවට මේ තරම් පෙරෙන්න ලස්සන හැදෙනවද කියලා බලන්න. ලස්සන කරල් හැදලා තියෙනවා. ඉතින් මෙහෙම මේ වගාව අපිට හැමදාම කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ වගාවක් අවුරුද්දක් එකමාරක් දෙකක් කරන්න පුළුවන්. ඊට පස්සේ තව වගාවක් කරන්න පුළුවන්. හරිද? එළිය නම් මෙහෙම වගා ගන්න චුට්ටක් අමාරුයිනේ. කියන්නේ කොළ කොට වීම ප්‍රමිහානි වැඩි. මේක සම්පූර්ණ කවර් කරලා හරියට කරවුවොත් සතු වෙන්නේ නැහැ මේක ඇතුළට. මේකෙන් මේ වටේ රෙදි ගහලා උඩට පොලිතින් ගහලා තියෙන UV පතරේදී පොලිතින් එක. ඉතින් බලන්න මේ වගාව ලස්සන තියෙනවා. මේක මම කලින් මේ පෙන්නලා තියෙනවා. බලන්න වගාව කොහොමද කියලා මේක. ඊට පස්සේ මේ තියෙන මේ බලංගොඩ මල්ලි කෙනෙක්ගේ වගාවක්. මේ මල්ලි මගෙත් දැන් කාලයක් තිස්සේ කතා කරලා මේ වගා කරන්නේ. ඉතින් මෙයාත් මේ පොඩි ලී වලින් හදපු ගෘහ තියෙන. මෙයාට මම හිතන්නේ ලී වලින් හදපු ගෘහ දෙකක් හරි තියෙනවා. මේ එක වගා කරනවා මෙයා. නයි මිරිස් හදනවා, මාළු මිරිස් හදනවා, කිව්කම්ම හදනවා, මට ඔය ෆොටෝස් එවනවා, විස්තර අහනවා, කතා කරනවා. ඉතින් බලන්න මේ හදලා තියෙන ලී වලින් හදපු ගෘහ මෙව්වා. ඊට පස්සේ හොඳ වගා කරනවා එක විදිහ වගා. හැම එකම මෙයා හදලා බලනවා. ඉතින් මේක නයි මිරිස් විතරක් නෙමෙයි ඕන දෙයක් ඕන එළවලුවක් වගේ මේ ගෘහ තුල වගා කරන්න පුළුවන්. පොඩියට හැදුවත්. මේකත් මේ බලංගොඩ මල්ලි කෙනෙක්ගේ. හරි එතකොට දැන් මේ වගේ පොඩි ටනල් හදපුවා ඕන තරම් තියෙනවා මට පෙන්වන්න උදාහරණ. ඉතින් මේ ඔක්කොම මම පෙන්නේ නැහැ. මේකේ වෙන්නේ මොකද්ද? ඇයි මම මේ ටනල් එකක් හදන කතාව මෙච්චර කියන්නේ කියන එක ගැන විස්තර මම අද කියන්න. මොකද්ද මේ ටනල් එක කතාව? මම ඇත්තට වීඩියෝස් දාලා තියෙනවා මේ කලිමුත් ඒව සමහරවල් දිග වැඩි හින්දා කට්ටිය බලන්නේ නැද්ද දන්නේ. ඇයි මේ ටනල් එකයි මොකද්ද මේ වෙනස? එහෙම නැත්නම් මොකද්ද මේ UV පොදුරේදී පොලිතින් එකක් ගහන්න කියන කතන්දරේ? ඒක ගහගන්නේ කොහමද? ඊට පස්සේ net එක ගහගන්නේ කොහමද කියන එක දැන් කියන්න. බලමු එහෙනම් අපි කොහමද ඒක කියලා. හරි අපි එහෙනම් මේක හදාගන්න විදිහ බලමු. මුලින්ම අපි කරන්න ඕනේ සැකිල්ලක් හදාගන්න. ඒ කියන්නේ මේ පොලිතින් එකයි අපි ගහන්න යන දැන් net එකයි උස්සන් ඉන්න සැකිල්ලක් ඕන. දැන් GI බට වලින් නම් කරන්නේ GI බට වලින් මුලින්ම පාසල සැකිල්ල හදනවා. එතකොට මේකේ දෙපැත්තෙන් ගහන කණු සෙට් එකයි මැදින් ගහන කණු සෙට් එකයි තියෙනවා. එතකොට මේකේ දෙපැත්තෙන් ගහන කණු වල උස ගන්න සාමාන්‍යයෙන් අඩි 8මාර 9. අඩි 8මාර 9. ඊට පස්සේ මැද උස ගහන්නේ සාමාන්‍යයෙන් උෂ්ණත්වයේ වැඩි පැත්තක නම් අඩි 16 විතර ගත්තට කමන්නේ. උෂ්ණත්වයේ අඩු පැතිය වල නම් සාමාන්‍යයෙන් මැද උස ගන්නේ අඩි 12. එතකොට මේ කණු අතර පරතරය ගත්තාම ටනල් වල නම් සාමාන්‍යයෙන් පරතරය ගන්නේ අඩි 6-8. අඩි 6-8. එතකොට අපිට ලී වලින් හදන එක අඩි 8 ගත්තා නම් හොඳයි. සාමාන්‍යයෙන් සමහර අය 10ක් ගන්නවා. ඒ වුණාට අඩි 8 ගන්න පුළුවන් නම් හොඳයි. සාමාන්‍යයෙන් මේ ලී අතර පරතරය මේ ලී වලින් වහලයක් විදිහට ගහන්න ඕනේ. එතකොට මේක ආච් කරේ නෑ කියලා ගැටලුවක් නෑ. නමන්න ඕනේ නෑ. මැදින් ලීයක් දාලා දෙපැත්තට ලී පාත් කරා නම් ඇති. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අනිවාර්යයෙන්ම පොලිතින් එක තියෙන ලී සෙට් එක පැත්තකට විතරක් පාත් වෙන්න ඕන. ඒ කියන්නේ උඩ ඉඳලා පල්ලෙහාට විතරක්. එතකොට මේකයි හරහට ලී දාන්න එපා. හරහට ලී දාපුවාම මේකේ කොටු වතුර නැදෙන්න මේ ඉඩ තියෙනවා. ඒ හින්දා ගොඩක් වෙලාවට දෙපැත්තට විතරක් ලී දාන්න ඉතින් බලන්න. එතකොට මෙහෙම සැකිල්ලක් හදාගන්න එක ලොකු දෙයක් නෙවෙයි. ඇත්තටම සාමාන්‍ය ඕන කෙනෙක්ට මේ විදිහ සැකිල්ලක් ගෙදරක හදාගන්න පුළුවන්. එතකොට මේක හැබැයි අපි ප්ලෑන් කරන්න ඕන වර්ගඩි 500 හෝ 500න් උඩට තියෙන විදිහට. මිත්‍රෝනේ අපි දැන් මෙහෙම තියෙන තනිතලා ඉඩමක අපේ ගෙදර වත්තේ අපිට තියෙන විදිහට අපි මෙහෙම ඉඩක් හදාගත්තාම මේක අපිට තියෙන දේ තමයි මේ පොලිතින් එක. ඒ කියන්නේ අපි දැන් මේ පොලිතින් එක ගන්න දැන් මේකට ගහන්න යන්නේ.
එතකොට මේ පොලිතින් එකේ පළලකුත් තියෙනවා. සාමාන්‍යයෙන් මේ පොලිතින් එකේ එන පළල තමයි මීටර් 6, මීටර් 8, මීටර් 10, මීටර් 12. දිග සාමාන්‍යයෙන් අපිට ඕන ප්‍රමාණයක් ගන්න පුළුවන්. එතකොට අපි මේ පොලිතින් එකට ගැලපෙන්න අපේ ටනල් එක අපි ප්ලෑන් කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මීටර් 6 පොලිතින් එකක් අපි ගන්නවා නම් එතකොට ටනල් එකේ පළල අපිට ගන්න පුළුවන් අඩි 17, 18 විතර වගේ. මොකද මීටර් 6ක් කියන්නේ සාමාන්‍යයෙන් අඩි 18ක් විතර වගේ, අඩි 18මාරක් විතර වගේ පළලක් වෙන හින්දා. ඊට පස්සේ මීටර් 8 ගන්නවා නම් අපි සාමාන්‍යයෙන් අඩි 24ක් විතර වගේ පළල ටනල් එක ගන්න පුළුවන්. එතකොට මීටර් 10 ගන්නවා නම් අපිට අඩි 30ක් විතර වගේ, එහෙම නැත්නම් අඩි 26ක් 30ක් විතර වගේ අතරට යනකම් පළලක් ගන්න පුළුවන් අපිට ටනල් එක. 26 තමයි සාමාන්‍යයෙන් මීටර් 30 පොලිතින් එක ගන්නවා නම් හොඳ ගාන. හැබැයි ඒතර ටිකක් වැඩි වෙනවා මීටරයක් විතර. ඒ විදිහට ප්ලෑන් කරන්න පුළුවන්. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පොලිතින් එක මොකද කපලා ගහන්න බැයිද කියලා. සාමාන්‍යයෙන් කපලා ගහන්නත් පුළුවන්. ඒකට කපලා ගහනවට වඩා මේක සම්පූර්ණ පොලිතින් එකම ගහන එක තමයි ගොඩක් හොඳ. මොකද ඒතර හොඳට සීල් වෙන හින්දා. හරි මිත්‍රෝනි, ඊට පස්සේ අපි බලමු මේ පොලිතින් එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මේක වගා ආවරණය කරන්න වෙන පොලිතින් එකක්. ඒ කියන්නේ මේක මේ නිකන් කඩවල වල දෙන පොලිතින් නෙවෙයි. මේක සාමාන්‍ය වගා ආවරණය කරන්නම එන පොලිතින් එක. වගා වලට මුඩින් ගහන පොලිතින් එක. ඒතකොට මේ පොලිතින් එක UV කිරණ ප්‍රතිරෝධී. ඊට පස්සේ මේ පොලිතින් එකේ සාමාන්‍යයෙන් ලේයර්ස් 7ක් විතර තියෙනවා. ඊට පස්සේ මේක අවුවේ ගොඩාක් කල් තියෙනවා. ඒ කියන්නේ අවුවේ සාමාන්‍යයෙන් අවුරුදු 6ක් විතර මේ පොලිතින් එක සාමාන්‍යයෙන් තියාගන්න පුළුවන්. කිසිම අවුලක් වෙන්නේ නැතුව අවුවේ අවුරුදු 6ක් විතර මේ පොලිතින් එක තියාගන්න පුළුවන්. කැම්පේන් එකේ කතා කියනවා අවුරුදු 3ක් 4ක් වගේ තියන්න පුළුවන් කියලා. නේද? ඇත්තටම අපි මේක අවුරුදු 5-6 තියාගෙන වගා ගන්න ටනල් අපේ තියෙනවා. ඊට පස්සේ මේ පොලිතින් එකේ තියෙන විශේෂම දේ තමයි මේ පොලිතින් එකෙන් ආලෝකය ඩිෆියුස් කරලා දෙනවා. ඒ කියන්නේ ඇතුළට එන ආලෝකය විසිරවලා දෙනවා. ඒ කියන්නේ ආලෝකය පුංචි කිරණ ගොඩකට විසිරවලා දෙනවා. ඒ හින්දා තමයි මේ ඇතුළේ තියෙන බෝග හොඳට හැදෙන්නේ. ඒකයි මේ පොලිතින් එක අපි ගහන්න කියලාත් කියන්නේ. ඒ කියන්නේ මේ පොලිතින් එක ඇතුළේ තියෙන ගස් වලට ආලෝකය විසිරලා දුන්නාම මේ ගහේ හැම කොළයකටම වගේ ආලෝකය වැටෙනවා. කියන්නේ ගහේ යට ඉඳන් උඩට යනකම් කොළ වලට ආලෝකය හොඳට වැටෙනවා. අන්න එතකොට ගහේ ආහාර නිෂ්පාදනය වැඩි වෙනවා. ගහේ ආහාර නිෂ්පාදනය වැඩි වෙන හින්දා ගහ හොඳට හැදෙනවා. ඊට පස්සේ අස්වැන්න හොඳයි. ඊට පස්සේ ගස් ටිකක් ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ මේ අර එළියේ තියනකට වඩා හොඳ ගහක් මේක තුළ අපිට හදාගන්න පුළුවන්. ඔන්න ඕක තමයි මේක තුළ තියෙන විශේෂත්වය. ඒ කියන්නේ දුර්වල ගස් ඥානමය වශයෙන් දුර්වල ගහක් තියෙනවා නම් නිකම් දැන් හිතන්න අමු මිරිස් හැදෙනවනේ එළියේ නයි මිරිස් වලට වඩා හොඳට. අන්න ඒ වගේ. දැන් බෙල් පෙපර් ගත්තාම බෙල් පෙපර් වලට වඩා හොඳට අමු මිරිස් මේ මාළු මිරිස් එළියේ හැදෙනවනේ. අන්න ඒ වගේ. එතකොට මේවා දැන් ටනල් එක ඇතුළේ තිබ්බහම වෙන්නේ ටනල් එකේදී මේ පොලිතින් එකට තියෙනකොට වෙන්නේ මේ පොලිතින් එකෙන් ආලෝකය හොඳට දෙනවා ගහට. ආලෝකය විසිරලා දෙනවා. ඇත්තටම ආලෝකය ඩිරෙක්ට් දෙන ඒවාත් තියෙනවා. හැබැයි ගොඩක් තියෙන්නේ විසිරලා දෙන එක. එතකොට වෙන්නේ ගහේ ආහාර නිෂ්පාදනය වැඩි වෙනවා. ඊට පස්සේ ගහ ඉක්මනට හැදෙනවා. ඊට පස්සේ මේ ගස්වල ආයු කාලය වැඩි වෙනවා. ගහ තියාගන්න පුළුවන් කාලය වැඩි. ඊට පස්සේ ගහෙන් දෙන අස්වැන්න වැඩි. එතකොට අපි මේකට ගැලපෙන්න හොඳ දියර පොහොර වර්ග හරි ඉක්මනට ගන්න පුළුවන් පොහොර වර්ග දෙනවා නම් අපිට මේක ඇතුළේ හොඳ වගාවක් කරන්න පුළුවන්. ඕක තමයි ඇත්තට මේක ඇතුළේ තියෙන විශේෂත්වය. ඒකයි මේ පොලිතින් එක ගහන්න කියලා අපි කියන්නේ. එතකොට තව වැදගත් දෙයක් මිත්‍රෝනේ මේකේ මේ කන්න ભેදයක් නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතන්නේ අස්වැන්න ගන්න කන්න ભેද තියෙනවා දෙනවා යලමහ කියලා කන්න දෙනවා අපේ රටේ. ඒ කන්න ભેදේවත් අපිට අදාළ නැහැ මේක ඇතුළේ වගා කරනකොට. මේක ඇතුළේ වගා කරනකොට කන්න ભેදේවත් අපිට මේ අදාළ වෙන්නේ නැහැ. ඉතින් බලන්න මේ කොච්චර හොඳ දෙයක්ද කියලා එතකොට. ඊතර මේ පොලිතින් එක ගහන විදිහ බලමු පොඩ්ඩක්. ඊට පස්සේ දැන් අපි හදාගත්තු සැකිල්ල වලට මේ පොලිතින් එක ගහන්න ඕන. ගහනකොට මුලින්ම නම් කරන්න මේක වටේට ඉන්සෙක්ට් net එක මේ ඇදලා තමයි මේ පොලිතින් එක ගහන්න ඕන. පොලිතින් එක දෙවෙනි වතාවට ගහන්න ඕන වටේට ඉන්සෙක්ට් net එක ඇදලා. මොකද එතකොට තමයි මේක හොඳට සීල් වෙන්නේ. ඒතර පොලිතින් එක ගහනකොට පොලිතින් එකේ තියෙනවා පැත්තක්. ඒ කියන්නේ මේ පොලිතින් එකේ තියෙනවා ඉන්සයිඩ් this is inside කියලා ගහලා තියෙනවා. එතකොට ඒ ඉන්සයිඩ් කියලා ගහලා තියෙන පැත්ත ඇතුළෙන් දැන් අපිට කියවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පොලිතින් එකේ මේ ඇතුළට ගිහිල්ලා අපි ටනල් එක ගැහුවට පස්සේ අපි ලියෝලින් ගහන ටනල් එක ඇතුළට ගියාට පස්සේ අපිට පේන්න ඕනේ ඉන්සයිඩ් කියන එක ඇතුළේ දැන් කියවන්න පුළුවන් වෙන්න ඕන අකුරු හරියට. අකුරු උඩයට මාරු වෙන්නේ නැතුව ඉන්සයිඩ් කියලා කියවන්න පුළුවන් වෙන්න ඕන. කලාතුරේ සමහර පොලිතින් වල අවුට්සයිඩ් කියලාත් තියෙනවා. ඒ කියන්නේ ඉන්සයිඩ් මොකොත් කතා නැහැ. අවුට්සයිඩ් එක විතරක් දාලා තියෙනවා. එතකොට ඒ අවුට්සයිඩ් එක එළියෙන් අපිට ගිහිල්ලා මේ එළියෙන් කියවන්න පුළුවන් විදිහට අවුට්සයිඩ් කියන එක හරියට තියෙන්න ඕන. අකුරු මේ වැරදෙන්නේ නැතු වෙන්න. ඉතින් ඔන්න ඔච්චරයි බලන්න ඕන පොලිතින් එක ගහනකොට. එතකොට මිත්‍රෝනේ මේක හොඳට ඇදලා ගහන්න ඕන. දැන් ලියුලින් ගැහුණත් පුළුවන් තරම් බලන්න දෙපැත්තෙම යන ගහන්න. ඒ කියන්නේ වටේට විතරක් ගහන්න රබර් කෑලි තියලා හරි රබර් මොන හරි තියලා හරි වටේට විතරක් ගහන්න බලන්න. මැදින් ගැහුවොත් මැදින් වතුර එනවා ඊට පස්සේ ලී දිරනවා. කියන්නේ මේක මේ හිල්ලෙන්නේ නැති වෙන පොලිතින් එක අපි තියා ගන්න ඕන.
පොලිතිනේ හිල්ලුනොත් එතන වතුරේ යනවා. වතුරෙන් නැතු වෙනවා වගේ රබර් කෑල්ලක් තියලා සීල් කරලා ගහන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. හැබැයි වතුරෙන් නැතු වෙන්න තියෙන්න ඕන. ඒතර වටේටම ගහන එක තමයි හොඳ. ඒතර යකඩින් ගහන එක නම් සාමාන්‍ය ක්ලිප් තියෙනවා මේකට දාන. කඩෙන් මිල දීලා ගන්න තියෙනවා එක එක ක්ලිප් වර්ග. එහෙම නැත්නම් මේ PVC බට කපලා තියලා රිවර්ට් කරන්නත් පුළුවන්. මේ යකඩින් ගහන ටනල් වල. ඒතර අපි මේ ලී වලින් ගහනවා නම් කරන්න දෙන්නේ අපිට මොකක් රබර් කෑල්ලක් හරි තියලා වටේට හොඳට එන ගහන එක තමයි. එතකොට මේ පොලිතින් එකේ සිවුරු කතන්දර දැනගන්න ඕන නම් මම කලින් වීඩියෝ එකක් දාලා තිනවා බලන්න. මේ මම පහළින් ලින්ක් එක දාලා තියන්නම්. ඒක බලලා ඒකත් බලන්න ඇත්තටම ටනල් එකක් හදන්න කලින්. හරි ඊට පස්සේ අපි බලමු වටේට ගහන නෙට් එක ගැන. ඒතකොට මේකට සාමාන්‍යයෙන් කියන්නේ කෘමි ප්‍රතිරෝධී දැල් කියලා. මේ දැල් වල එනවා සිදුරු වර්ග දෙකක්. සාමාන්‍යයෙන් ඒ කියන්නේ 40 40 40 25 කියලා සිදුරු. ඒතකොට 40 40 කියන එක අඳුර ගන්න පුළුවන්. මේක මේ ලං කරලා පොට එකක් ගහලා බලපුවහම මේකේ කොටු සමචතුරාශ්‍රව තියෙන්නේ. 40 25 කියන එකේ කොටු තියෙන සාමාන්‍ය ත්‍රිකෝණාශ්‍රව මේක ලං කරලා මේ පොට එකක් ගහලා බලපුවහම. එතකොට මේකේ උෂ්ණත්වය වැඩි පැත්තක නම් ඇත්තටම ගැලපෙන්නේ 40 25 කියන එක. ඊට පස්සේ උෂ්ණත්වය අඩු පැති වල 40 40. ඔහොම තමයි සාමාන්‍යයෙන් යන්නේ. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ 40 40 තමයි සාමාන්‍යයෙන් හොඳ. ගොඩාක් පුංචි සත්තුන්ට එන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ මයිටාව පැලමැක්ක වගේ සත්තුන්ට එන්න බැරි සාමාන්‍යයෙන් 40 40 ගහපුවාම. ඒ හින්දා 40 40ම ගහන්න තියෙනවා නම් හොඳයි කොහෙ වුණත්. හැබැයි උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි වෙනවා 40 40 ගහපුවාම. උෂ්ණත්වය අඩු පැති වලට ඒ හින්දා මේක ගැටලුවක් නැහැ. එතකොට මේ නෙට් එක ගහන විදිහ බලපුවාම ඉස්සෙල්ලාම ඇත්තටම අපි ටනල් එක ගහද්දි වටේට ගහන් යන්න ඕනේ නෙට් එක. ඊට පස්සේ ඒක උඩින් තමයි පොලිතින් එක ගහන්න ඕනේ. මොකද ඒක තමයි හොඳට සීල් වෙන්නේ. හැබැයි වැදගත් දේ මෙතන තියෙනවා නෙට් එක ගහද්දි නෙට් එක වැඩි අදින්න එපා. මොකද ඇදපු ගමන් වෙන්නේ සිදුරු ලොකු වෙනවා. සිදුරු ලොකු වෙනවා. ඒ හින්දා සාමාන්‍ය විදිහට අදින්න නෙට් එක වැඩි අදින්න එපා. මෙතෙන්දී අපි මේ නෙට් එක ගහන එකෙන් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ සත්තු ඇතුළට එන එක වළක්ව ගන්න එක. කියන්නේ අපි මේ අපේ වගාව ආරක්ෂිතව කරන වගාව ඇතුළට සත්තු එන එක වළක්ව ගන්න එක. එතකොට මේකේ උෂ්ණත්වය අඩු වැඩි වෙනවා මේ නෙට් එක හරහා හුලයි යන විදිහට. කියන්නේ නෙට් එක හරහා වාතය යනකොට තමයි මේ ගෘහය ඇතුළේ තියෙන උෂ්ණත්වය අඩු වෙන්නේ. එතකොට ඒකයි මේ නෙට් එකේ සිදුරු වල තියෙන වැදගත්කම. ඉතින් ඒතකොට මේක බාධාවක් වෙන්නේ නැති වෙන්න මේ බැමි වලට වගේ දේවල් වලට බාධාවක් වෙන්නේ නැති වෙන්න මේ නෙට් එක ගහගන්න. අනිත් එක තමයි සමහර අය අපෙන් අහනවා මේ නෙට් ගහන්න නැතුව මේ බැමි වගේ දේවල් බැඳලා තියෙන ඒවාට උඩින් පොලිතින් ගහන්නද කියලා. එහෙම කරන්න එපා. උෂ්ණත්වය වැඩි වෙනවා. හීට් එක ගොඩක් වැඩි වෙනවා එතකොට. ඒ හින්දා අනිවාර්යෙන් නෙට්ම ගහන්න. හැබැයි මේ නෙට් වෙනුවට සාරි හරි රෙදි හරි ගහන්න පුළුවන්. පොඩියට හදන తాවකාලිකව හදන ඒවාට ගහන්න පුළුවන්. හැබැයි මේ ඉතින් හොඳ කාලයක් තියෙනවා බලලා ගහන්න. එතකොට සිදුරු ප්‍රමාණය ගොඩක් ලොකු ඒවා ගහන්න එපා. ඒතකොට තේරුම් නැහැ සත්තු වෙනවා. ඒ කියන්නේ සෙවණදලුත් ගහලා මිනිස්සු මේ වගා කරනවා. වටේට සෙවණදල් ගහලා. ඒ වුණාට සෙවණදලට මේ එච්චර ගැළපීමක් නැහැ. සෙවණදලෙන් සත්තු ඇතුළට එනවා. හරි අපි එතකොට පොඩ්ඩක් බලමු මේ නෙට් එකයි පොලිතින් එකයි මිල දීලා ගන්නෙ කොහොමද කියලා. මේ වගේ සාමාන්‍යයෙන් මිල තියෙන්නේ වර්ග මීටර එක ගාන. ඒ කියන්නේ අපි මුලින්ම බලමු දැන් නෙට් එක කොහොමද කියලා. නෙට් එක කියන වර්ග මීටරයක් සාමාන්‍යයෙන් රුපියල් 250 වගේ ඉඳලා මේ අපිට ගන්න පුළුවන්. එතකොට අපි මේකේ අපේ ගාන හදාගන්න අපිට ඕන ගාන හදාගන්න අපි ටනල් එක අපි ගහන ටනල් එක වටේටම දිග මැන ගන්න. වටේටම දිග මැන ගන්න. ඒකල්ලා මේක මීටර 3ෙන් වැඩි කරන්න. මොකද 3 පල්ලම නෙන්නේ. අපිට පළල 3ම තමයි එන්නේ. ඒ හින්දා දිග වැඩි කරගන්න පළලෙන්. එතකොට දැන් හිතන්නකෝ මම මීටර 10 ටනල් එකක් ගහනවා කියලා. මීටර 10ක් දිගයි. ඊට පස්සේ මීටර 3 අනිවාර්යෙන් පළලෙන් හින්දා 10 වැඩි කරන්න ඕන 3ෙන්. එතකොට 10 වරක් 3 30යි. ඊට පස්සේ මේක අපි වැඩි කරන්න ඕන 250. මොකද වර්ග මීටර එකක් රුපියල් 250ක් වෙන හින්දා. එතකොට අපිට හදා ගන්න පුළුවන් නෙට් එකට මට කොච්චරක් යනවද කියලා. ඊට පස්සේ පොලිතින් එකේ ගාන ගත්තාම පොලිතින් එක වර්ග මීටරයක් 350 ඉඳලා 450ට යනකම් තියෙනවා මේ වගේ ක්වොලිටි එක අනුව. ඒ කියන්නේ මේවා ඉන්දියන් එනවා, ඊශ්‍රායල් එනවා, ඊට පස්සේ තායිලන්ත එනවා. සාමාන්‍යයෙන් 450ට තියෙන ඊශ්‍රායල් එක. එතකොට මේකේ අපි පොලිතින් එකේ ගාන අපි හදාගන්නේ මම ගහන ටනල් එකේ දිග මැන ගන්නවා ඉස්සෙල්ලාම මීටර වලින් දිග මැන ගන්නවා. ඊට පස්සේ මම ගන්න පොලිතින් එක. ඒ කියන්නේ දැන් මගේ ටනල් එකේ පළල හැටියට මීටර 6 ගන්නවා නම් 6 වැඩි කරනවා දිගෙන්. එතකොට වර්ග මීටර ගාන එනවා. ඊට පස්සේ වර්ග මීටර ගාන වැඩි කර ගන්න ඕනේ අපි ගන්න පොලිතින් එකේ මිලෙන්. පොලිතින් එක ඇත්තටම හොඳ ක්වොලිටි එකක් ගන්නවා නම් 420 450 යනවා ඊශ්‍රායල් පොලිතින් එකක් ගන්නවා නම්. ඒතර වෙන පොලිතිනුත් තියෙනවා 350 ඉඳලා ගන්න පුළුවන් ඒවා ගැටලුවකුත් නැහැ ඇත්තටම. එතකොට අපිට මේ විදිහට ගාන හදා ගන්න පුළුවන්. මොකද මම මේක කිව්වේ හැම ගොඩක් අය මම කතා කරලා අහන්නේ කීයක් අයද මම මෙන්න මෙච්චර දිග පල්ලක් හදා ගන්නවා කීයක් අයද මට මේ පොලිතින් එක ගන්න කියලා. එතකොට සමහර අය ඇත්තටම හදන්නේ පොලිතින් එක විතරක් සල්ලි දීලා අරගෙන අනිත් ඔක්කොම Tamanne තියෙන දේවල් දාලා. ඒ කියන්නේ ලී වලින් වගේ ගෘහය හදාගෙන
වටේට සාරි හරි net සාරි හරි ඔය ගෙදර තියෙන මොන රෙදි හරි එහෙම නැත්නම් ඔය අර කිරලා ගන්න දෙන රෙදි හරි අරගෙන අඩුවෙන් කරගන්නවා වටේට වැඩි. ඊට පස්සේ පොලිතින් එක විතරක් සල්ලි දීලා ගන්නවා. කොහොම තමයි ගොඩක් අය පොඩි ටනල් හදන්නේ. ඒතකොට හැබැයි පොඩි ටනල් එක හදද්දි වාර්ගඩි 500න් උඩ 500ත් 800ත් අතරවත් හදන්නේ. ඒතකොට තමයි අපිට මේකේ ප්‍රයෝජනයක් තියෙන හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මිත්‍රෝනේ මේ පොලිතින් එකයි net එකයි ගන්න ඔයගොල්ලෝගේ ළඟම අලවිසැල් වලට යන්න. ඒ කියන්නේ මේ කුෂිකාර්මික භාණ්ඩ අලවිසැල් වල දැන් තියෙනවා මේක ගන්න පොලිතින් එකයි net එකයි. ටිකක් මහා පරිමාණයෙන් කරන කට්ටිය ගාව තියෙනවා. ඔන්ලයින් කරන කට්ටියත් ඉන්නවා. මට ඔන්ලයින් කරන කට්ටිය කාගේවත් නම්බර් එකක් මේ සම්බන්ධ කරගන්න බැරි වුණා. ඇත්තට මේක නම්බර් එක දාන්න. එහෙනම් ඔන්ලයින් කරන කවුරු හරි ඉන්නවනම් මට කතා කරන්න මම මේකෙන් මේ ඊගොඩ දාන වීඩියෝ එකේ නම්බර් එකක් දාලා දෙන්න. ඔයගොල්ලෝ දැනට තියෙන්නේ ඔයගොල්ලෝගේ ළඟම අලවිසැල් වලට ගිහිල්ලා බලන්න ලොකු අලවිසැල් වල ඇත්තටම මේ පොලිතින් net ගන්න දැන් තියෙනවා. ඒතකොට අපි මේ net පොලිතින් ගහලා මේක හදනකොට අනිවාර්යෙන් මේක සම්පූර්ණයෙන් සීල් වෙන්න ඕනේ. කොහෙවත් සිදුරු තියෙන්න බෑ. සිදුරු තිබ්බොත් මේවෙන් සත්තු වෙනවා. ඒතර අපේ වැඩේ වෙන්නේ නැහැ. ඒතර අනිවාර්යෙන් net එක වැඩි අදින්න නැතුව සාමාන්‍ය විදිහට ගහන්න සිදුරු නැති වෙන්න ගහන්න. ඒතර අපේ මේ සාර්ථක ආරක්ෂක ගෘහයක් අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන ඇත්තටම මේකේ පැල හදන්න. පැල හදන්න කලින් ඇත්තටම මේවට මල් ෂීට් හරි බීට් මැට් හරි මොනවාරි රෙදි එලන්න පුළුවන්. ඒකත් ගොඩක් හොඳයි. මොකද ඒතර සත්තු එහෙම එන එක අපිට සත්තු එහෙම ආපුවාම අපිට පාලනය කරගන්න ලේසියි. හරි ඊට පස්සේ තියෙන ඇත්තටම අපිට වගාවක් පටන් ගන්න ණය මිරිස් හදනවා නම් මම ණය මිරිස් වගා මාධ්‍ය හදාගන්න එක ගැන සහ පැල හදන තැනට යනකම් වීඩියෝ එකක් දාලා තිනවා. ඒ වීඩියෝ එක බලන්න මම ඕන එකෙත් link එක දාලා තියන්නම්. එතකොට මේ වගේ මිත්‍රෝනේ ණය මිරිස් විතරක් නෙවෙයි හදන්න පුළුවන්. හැමදේම හදන්න පුළුවන්. දැන් ණය මිරිස් වල විශේෂත්වය තියෙන ණය මිරිස් ටික කාලයක් මේක ඇතුළේ අපි වගා කරනවානේ ගස් වල අතු කප කාලයක් කරනවා. ඉතින් මේක ඒතකොට ඒක පොඩි වෙනසක් තියෙනවා තමයි. හැබැයි ණය මිරිස් විතරක් නෙවෙයි මේ වගේ කරවිල, සලාද වර්ග, ගෝවා, බොංචි, බටු, මාළු මිරිස් ඕන දෙයක් මේකේ හදන්න පුළුවන්. එතන මටත් අත්දැකීම් හම්බෙලා තියෙනවා ගොඩාක් දේවල් හදලා. මොකද ණය මිරිස් කරන මිනිස්සු ටික කාලයක් ණය මිරිස් කරලා මේ භෝග මාරු කරන්න ඕනේ කියලා අපි එතන භෝග මාරු කරන එක හොඳයි නේ. මොකද පලිබෝධෙම අඩු වෙනවානේ. ඒ හින්දා වෙන ක්‍රොප් එකක් දාලා ආයෙ ණය මිරිස් හදනවා. එතකොට අපිටත් එක්ස්පීරියන්ස් වෙලා තියෙනවා මේ වෙන භෝග. ඉතින් මේ හැමදේම දැකලා තියෙනවා ඊටාම හොඳට හැදෙනවා. මේ කරවිල වගේ භෝග හදපුවාම අපි පරාගණය කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ සුව පරාගණය වෙන්නේ නැහැ. එතකොට ඒ කට්ටිය මේ පිරිමල් කඩලා අපි ගෑනු මලේ ගාවලා පරාගණය කරන්න ඕනේ. එච්චරයි වෙනස තියෙන්නේ. අපි කෘත්‍රිමව පරාගණය කරන්න ඕන. ඒ හැරෙන්න මේ ගෙඩි හැමනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නියමකට කරවිලෙම හැදෙනවා. හොඳ කරල් හැදෙනවා මේ ටනල් ඇතුලේ. හොඳ මේ වගා කරන්න බලමු. මොකද මේ කරවිල කියන්නේ මම දන්නවා සමහර පැතිවල මේ හොඳට වගා කරන භෝගයක්. ඒ කියන්නේ හොඳ ඒ කට්ටිය මේ දිගටම කරවිල තමයි ඒ කට්ටිය කරන්නේ. කරවිල එහෙම වගේ දේවල් මේ ටනල් ඇතුලේ නියමට හැදෙනවා. දැන් හිතන්න ලීවලින් කෙනෙක් මේ පොලිතින් එක විතරක් ගහලා වටේට සාරි හරි ගහලා කවර් කරගෙන කරවිල හැදුවා කියලා. හොඳට කරවිල හැදෙනවා. හැබැයි මෙයාට අමතර වැඩක් තියෙනවා ගිහිලා උදේට කරන්න. උදේට ගිහලා මල් පරාගණය කරන්න ඕනේ. එතකොට බලන්න වැස්ස මොන වැස්සත් මේ දැන් මේ එක දිගට වහිනවා. කිසිම වැස්සේ ප්‍රශ්නයක් නෑ අපිට. මේ වැදලා ඕන තරම් හොඳට එළවලු වගා කරන්න පුළුවන්. ඒතර අස්සන්න ගන්න කාලයක් නෑ. අස්සන්න හැමදාම දිගටම ගන්න පුළුවන්. යාලා මහ ප්‍රශ්නයක් නෑ. හොඳට අස්සන්න ගන්නත් පුළුවන්. එතකොට ඔයාලා ණය මිරිස්ම හදනවා නම් අපිට ඕන නම් පැල හරි බීජ හරි දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා වෙන දෙයක් හදනවා නම් හොඳ බීජ හොඳ පැල අරගෙන හදන්න. එතකොට අපිට මේ අපේ වගාව සාර්ථක කරගන්න පුළුවන්. එතකොට මේකේ මේ බෑග් වල විතරක් නෙමෙයි බිම හදන්නත් පුළුවන් ඕනනම් සාමාන්‍යයෙන් මේ පොළවේ කිසිම කරලො නැතුව හදන්න පුළුවන්. ණය මිරිස් එහෙම අපි හදලා බලලා තියෙනවා. අහස උසට හැදෙන්නේ ණය මිරිස් මේක ඇතුලේ. ණය මිරිස් නියමට හැදෙනවා. තාමත් හොඳ වගා තියෙනවා. මේ 2023 වගේ ඉඳලා හදපු වගා තාම තියෙනවා මේ බිම හදපුවා. ඉතින් ඒකෙන්ද බිම හොඳට හදන්න පුළුවන්. මේ ඒතර බිම හදද්දී මේ මල් ෂීට් එකක් වගේ දැම්මොත් හොඳයි. මේ එහෙම නැතත් සාමාන්‍යයෙන් හොඳ වගාව බිම කරගන්න පුළුවන්. මේක දැන් කෙටි කාලේ එළවලු වගා කරන ඒවා ගත්තාම ඇත්තටම මේක පලිබෝධ හානිය ගොඩක් අඩුයි. ඒ කියන්නේ දැන් කෙටි කාලේ එළවලු ඒ කියන්නේ දැන් අපි මේ ණය මිරිස් එහෙම ටිකක් වැඩි කාලයක් තියාගන්නවනේ. ඒකයි මේවට පලිබෝධ හානියම ආවම අපිට බෙහෙත් ගහ හින්ට වෙන්නේ. එහෙම නැතුව ගෝවා හරි අපි අස්සන්න කෙටි ඉක්මනට මේ ගන්න භෝග ඊටාම ලේසි මේ වෙද්දී වගා කරන්න. හොඳට අස්සන්න ගත්තා ටක් ගාලා ඊගාව ක්‍රොප් එකට ගියා. එතකොට අපි මේ පොඩි ටනල් හදලා සලාද එහෙමත් හදලා බලලා දෙන. ඇත්තටම හොඳට හැදෙනවා. ඉතින් ඇත්තටම හරිනම් අපි මේ වගේ ටනල් වල සලාද එහෙම ගොඩක් හදන්න ඕනේ. ඒ කියන්නේ අපි සලාද වර්ග, කොළ වර්ග කනවා මදි. කියන්නේ අපි ගොඩාක් කරන අපේ රටේ බත් ගොඩක් කනවා, එළවලු අඩුවෙන් කනවා. ඒතර අපේ රටේ එළවලු වල ප්‍රශ්නකුත් තියෙනවා. ඇත්තටම අපි එළවලු වලට කෘමිනාශක එහෙම ගහනවා වැඩි. එළවලු කියන්නේ නිතර අපි කන දෙයක් නේ. ඒතර මේකට දැන් සලාද වර්ග වගේ අමුවෙන් කන දේවල් වලට අපි කෘමිනාශක ගෙහුවොත් එහෙම කන්න බෑනේ. ඒතකොට සලාද වගේ දේවල් කෘමිනාශක ගහන්න නැතුව සාර්ථකව වගා කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ගෘහ තුල. මේක ලංකාවේ කරනවා මදි. ලංකාවේ ගොඩාක් මේ සලාද වර්ග මේ ගෘහ තුල වගා කරනවා. මොකද බත් කන එක අඩු කරලා අපි එළවලු වර්ග වැඩිපුර කන්න ඕනේ. හැම රටකම වගේ එහෙම තමයි ගොඩක් හොඳ රටවල් වල තියෙන්නේ. අපේ රටේ විතර අපි බත් ගොඩක් කනවා, එළවලු වර්ග අඩුවෙන් කනවා. ඒ හින්දා ඇත්තටම අපිට ලෙඩත් වැඩි.
එතකොට මිත්‍රෝනේ මේ වගේ එකක් ඇතුළත අපි වගාවක් කරනකොට මේ සාමාන්‍ය වගාව වැඩි කාලයක් තියෙනවා. ඒ හින්දායි අනිත් එක තමයි මේක නිතරම ගස්වල අතුකොළ හැදෙනවා වැඩි. ඒ හින්දා මේ වගේ අතු අපි කප්පාදු කරන්න ඕන. දැන් කෙටි කාලේ වගාවක් නම් ඒක එච්චර බලපෑමක් නැහැ. හැබැයි දීර්ඝ කාලෙන් අපි වගාවක් දැන් 9 මිනිස් වගේ වගාවක් තියාගන්නවා නම් අපි අනිවාර්යෙන් මේක අතු අඩු කරන්න ඕන. එහෙම වගාව ඕන තරම් තියෙනවා මේ වර්ගඩි 500 විතර පොඩි ටනල් වල මේ දැන් මේ මෙන්න මේ වගාව අවුරුද්දට වැඩි වගාවක් මේක මේ විදිහ අතු කපන අවස්ථාවක මම මේක අතු ෆොටෝ ටිකක් තියෙන්නේ මේ අතු හැදෙනවා හොඳටම ඒ කියන්නේ ගස් හැදෙනවා හොඳට ඒක ආයෙටම හැදෙනවා ඒ හින්දා ඉතින් අතු අපි අඩු කරලා තියාගන්න ඕන නැත්නම් අපිට වගාව දිගටම තියාගන්න බෑ ඒතර ඇත්තට මේ වගේ වගාව කරන් යද්දී අපි සාමාන්‍යයෙන් ඇල්බර්ට් සොලියුෂන් මූලික කරගත්තු පොහොර දෙන්න ඕන එතකොට පළවෙනි මාසය ඇතුළත වගේ දෙන්නේ අපි ඇල්බර්ට් සොලියුෂන් ඊට ක්‍රොප් මාස්ටර් ඊට පස්සේ 10.52 10 වගේ පොහොර සාමාන්‍යයෙන් ගහකට ග්‍රෑම් 1කට වඩා අඩුවෙන් ඒ කියන්නේ ග්‍රෑම් 0.5ක් විතර වගේ වෙන්න ක්‍රොප් මාස්ටර් සාමාන්‍යයෙන් මිලි 20ක් විතර වගේ මුළු ගස් මේ කියන්නේ මිලි 20ක් 30ක් විතර වගේ ඒ පොහොර මාධ්‍යයටම දාන්න පුළුවන්. ඊට පස්සේ 10.52 10 එන සාමාන්‍යයෙන් 0.25ක් විතර වගේ. ඒතර මාසෙ පෙන්නට පස්සේ අපි ඇල්බර්ට් සොලියුෂන් ඊට පස්සේ K44 කැල්සියම් නයිට්‍රේට් වගේ ඒවා දෙන්න ඕන. ගහකට ග්‍රෑම් 1ක් වැටෙන්න. ගහකට ග්‍රෑම් 1ක් වැටෙන්න ප්‍රමාණයට දෙන්න ඕන. ඒතර මේ පොහොර සම්බන්ධව වීඩියෝස් දාලා තියෙනවා කලින්. ඒව බලලා ඒ විදිහට දැම්මත් වැරද්දක් නැහැ. හැබැයි ලොකු පොහොර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් පොඩි ගෘහයක් හදන් යද්දි දෙන්නේ නැහැ. මොකද වියදම් වැඩි වෙන හින්දා. ඉතින් ওই විදිහට තමයි ඇත්තටම මේ වගේ ගෘහවල වගා කරන්නේ. ඇත්තටම මිත්‍රෝනේ මම මේ කියන්නේ සාමාන්‍යයෙන් පොලිතින් එකක් ලණු 4කින් දෙපැත්තෙන් ඇදලා මේ වගාවක් කරවුවොත් ඇත්තටම හොඳට කරගන්න පුළුවන්. මම මිනිස්සු ගොඩාක් එක්ක මේ විදිහ වගා ගොඩක් කරලා තියෙනවා. වීඩියෝස් දැම්මේ නැති උනාට. ඉතින් ඊට පස්සේ ආයෙන දේවල් තමයි කෘමිහානි. අයිතෙන්ද මේක වැදගත් දෙයක් කෘමිහානි කියන එක මේ සාමාන්‍යයෙන් දැන් මේ ගෘහයක් හදපුවාම කෘමිහානියක් ආවොත් ඒක මේ ඒ කෘමිය අපි ඉක්මනට පාලනය කරගන්න ඕන. මොකද එහෙම නැත්නම් ඉක්මනට මෙයා බෝ වෙනවා. ඒකට හේතුව තමයි ගෘහය ඇතුළේ තියෙන උෂ්ණත්වය වැඩිකම. උෂ්ණත්වය වැඩි පරිසර සාමාන්‍යයෙන් කෘමීන්ට හිත කරයි. ගොඩක් කෘමීන්ට හිත කරයි. ඒ හින්දා උෂ්ණත්වය වැඩි පරිසරයක් හින්දා මේක ඇතුළේ කෘමියෙක් આવොත් අපි ඉක්මනට කෘමිනාශක යොදලා එහෙම නැත්නම් පාලනය ක්‍රම මේ අනුගමනය කරලා ඉක්මනට පාලනය කරගන්න ඕන. මොකද නැත්තම් පාලනය කරගන්න බෑ ඉක්මනට මේ පැතිරෙන ඒක අපිට මේ ගෘහ තුළ තියෙන අවාසියක් ඇත්තටම. ඒකට හේතුව තමයි උෂ්ණත්වය. ඒ හින්දා අපි ඇත්තටම ටනල් ගහද්දි උස වැඩි කරලා පුළුවන් තරම් උෂ්ණත්වය අඩු කරගන්නත් බලන්න ඕන. ඒතකොට මිත්‍රෝනේ මම ස්ලැබ් උඩත් මේ පොඩි ටනල් හදන්න පුළුවන් ඇත්තටම අපිත් ස්ලැබ් උඩ හදලා ගොඩක් වගා කරන් යනවා. මේ තියෙන ඇත්තටම මේ ස්ලැබ් එකක් උඩ මේ ඉනිමගේ නැගලා කඩන්න තරම් සයිස් එකට හැදුන වගාවක්. ඉතින් බලන්න එහෙම ස්ලැබ් උඩ හොඳට වගා කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ස්ලැබ් එක ගැන බයක් තියෙනවා ඕගොල්ලෝ ස්ලැබ් එක සීල් කරන්න. සිමෙන්ති දාලා කපන්න. එහෙම නැත්නම් පොලිතින් දාන්න. ඊට පස්සේ මේ වගාව අපිට කරන් යන්න පුළුවන්. අපි එහෙම ඕන තරම් වගා කරලා දෙන ස්ලැබ් උඩ ගැටලුවක් නැති වෙලා නැහැ දැනට. ඒතකොට මිත්‍රෝනේ ස්ලැබ් උඩ හදනකොට ස්ලැබ් එකක් උඩ මේ කණුවක් හිටවන්න විදියක් නැහැ. ඒතකොට කණුවක් තියලා වටේට කොන්ක්‍රීට් දැම්මනම් හරිය. මොකක් හරි අපි ලී කණුවක් හරි එහෙම නැත්නම් යකඩ කණුවක් හරි හිටවන එකක් තියලා වටේට පොඩි මේ හතරස් පෙට්ටියක් ගාලා කොන්ක්‍රීට් එකක් දාන්න. ඕක ගොඩක් කට්ටිය අපෙන් අහනවා. ඒකයි මම මේ කිව්වේ මේ ඊට පස්සේ අපිට ඕන නැති වුණාම මේක ගලවලා අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඕගොල්ලන්ට මේ ඊළඟ වීඩියෝ වලින් අරන් එන්න මම ඔයාලට ඇත්තටම මේ වගේ ටනල් ගහපුවම අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ වගාවක් කරන් යද්දි වතුර දෙන එක. මේ සරලව ඩ්‍රිප් ඉරිගේෂන් පද්ධතියක් මගින් වතුර දෙන්නේ කොහොමද කියන එක ගැන මම මුලින් ඉඳන් මේ සරල ඩ්‍රිප් එක ගහගන්නේ කොහොමද කියන එක ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් එහෙනම් මේ අදට වීඩියෝ එක නවත්තනවා. වීඩියෝ එක දිග වැඩිද දන්නේ. සියලු දෙනාටම ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට.